ඉරානයේ පවතින අතිශය අවදානම් සහගත ආරක්ෂක තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් එහි රැඳී සිටින සියලුම චීන පුරවැසියන්ට හැකි ඉක්මනින් රටින් පිටවන ලෙස ඉරානයේ පිහිටි චීන තානාපති කාර්යාලය අද නිල වශයෙන් දැනුම් දී තිබේ. මෙම නිවේදනයේ වඩාත් බියකරු වන්නේ චීනය මීට පෙර මෙවැනිම අනතුරු ඇඟවීමක් නිකුත් කළේ පසුගිය පෙබරවාරි 27 වනදා වීමයි. පෙබරවාරි 27 නිවේදනයෙන් හරියටම දිනකට පසු නම් පෙබරවාරි 28 වනදා ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව සිය දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාව ආරම්භ කළේය. අද දින නැවතත් මෙම අනතුරු ඇඟවීම නිකුත් කිරීම හරහා පෙනී යන්නේ තවත් දිනක් හෝ දෙකක් ඇතුළත ඉරානයේ ඉලක්ක කරගත් මහා පරිමාණ යුද මෙහෙයුමක් ආරම්භ වීමට නියමිත බවයි. චීනය ඉරානයේ සමීපතම මිතුරෙකු වුවද තම පුරවැසියන් ඉවත් කර ගැනීම හරහා පෙනී යන්නේ ඉදිරියේදී එල්ලවීමට නියමිත ප්‍රහාරය කිසිසේත්ම වළක්වාගත නොහැකි බව චීන බුද්ධ්‍යංශ පවා තේරුම්ගෙන ඇති බවයි. ඇමරිකානු ගුවන් යානාවාහක නෞකා තුනක් ඉරානය වටා ස්ථානගත වීම සහ ඊශ්‍රායලයට ඇමරිකානු ඉන්ධන පිරවුම් යානා පැමිණීම මෙම තීරණයට ඍජුවම බලපාන්නට ඇත. දැනටමත් ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය වැනි බටහිර රටවල් සිය පුරවැසියන් ඉවත් කරගෙන අවසන්ය. දැන් චීනය මෙම තීරණය ගැනීමත් සමග ඉරානය තුළ සිටින විදේශිකයන් සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක් වී තිබේ. මෙය ඕනෑම මොහොතක ඉරානයේ න්‍යෂ්ටික හෝ මිලිටරි මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු හමුදාවන්ට පවතින බාධාවන් ඉවත් කිරීමකි. වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතේ අලුත්ම වාර්තාවකට අනුව ඉරානයට එරෙහි යුද්ධයේදී ඇමරිකාව සතු උසස් යුදෝපකරණ විශාල ප්‍රමාණයක් භාවිතා කර අවසන් වී තිබේ. මේ හේතුවෙන් චීනය විසින් තායිවානයේ ආක්‍රමණය කළහොත් එය වැළැක්වීම සඳහා ඇමරිකාව සතුව පවතින හදිසි යුද සැලසුම් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් මිසයිල තොග නොමැති බව බුද්ධ්‍යංශ නිලධාරීන් අනතුරු අඟවයි. ඉරාන යුද්ධයේදී ඇමරිකාව මේ වන විට භාවිතා කර ඇති අවි ප්‍රමාණය මෙසේය. ටොමාහොක් මිසයිල 1000කට වඩා වැඩි ප්‍රමාණයක්, ගුවන් ආරක්ෂක මිසයිල 1500ක් 2000 අතර ප්‍රමාණයක්. මෙම අවිතොගේ යළිත් මුළුමනින්ම නිෂ්පාදනය කර අවසන් කිරීමට අවම වශයෙන් වසර 6ක කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා ඇත. මෙම පුවත පිළිබඳ දවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක කැරොලයින් ලෙවිග්ගෙන් ප්‍රශ්න කළ විට ඇය පැවසුවේ මේ හුදෙක් ව්‍යාජ පුවතක් පමණක් බවයි. ඇමරිකාව ඕනෑම පෙරමුණක සටන් කිරීමට සූදානම් බව ඇය අවධාරණය කළාය. ඇමරිකාව මැද පෙරදිග යුද්ධයක පැටලී සිටින අතරතුර ඔවුන්ගේ මිසයිල තොග අවසන් වීම චීනයට තායිවානයේ ආක්‍රමණය කිරීමට ලැබෙන රන්මය අවස්ථාවක් විය හැකි බව යුද විශේෂඥයෝ පවසති. ඇමරිකාවේ මෙම අවියායුධ හිඟය සමස්ත බටහිර ලෝකයේම ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කරයි.